අපි ප්‍රාර්ථනා කරන විපක්ෂයක් විදිහට මේ රට කඩන් නොවැටෙන්න ඕන. ඒ නිසා ඒ ආර්ථික අර්බුද වලින් බලයට මේ කාලකන්ණි ආශාවක් සමගි ජන බලවේගයට නැහැ. ආර්ථික අර්බුද වලින් රට කඩන් වට්ටලා ඒ හරහා දේශපාලනය කිරීමේ අභියෝග මේ කාලකන්ණි ආශාවක් අපිට නැහැ. ඉතින් ඒ නිසා මේ විදේශ ආයෝජන ගේන්න බැරි, ඩොලර් ආදායම් හොයන්න බැරි, ජනතාවගේ බඩගින්න නිවන්න බැරි, ඒ වගේම යටිතල පහසුකම් සංවර්ධනය වේගවත් කරන්න බැරි, ඒ වගේම ඒක පුද්ගල ආදායම් වැඩි කරගන්න බැරි මේ කයිවාරු වාමාංශික ආණ්ඩුවට විරුද්ධව දක්ෂිනාංශික ආර්ථික රාමුවක් ස්ථාපිත කිරීම සඳහා දක්ෂිනාංශික දේශපාලන බලවේග සියල්ල මේ එකතු වීමේ දඩබල අවශ්‍යතාවයක් තියෙනවා. ඒ නිසා තමයි එක්සත් ජාතික පක්ෂයත් සමගි ජන බලවේගයත් සාකච්ඡා කරන්නේ. දක්ෂිනාංශික බලවේග එකතු වෙනවා කියලා කියන්නේ බලය ලබා ගැනීම උදෙසා සියලු කණ්ඩායම් එකතු කර ගැනීම නෙමෙයි. ඒ ඕන කෙනෙක් එක්ක බලය ලබා ගැනීම සඳහා එකතු වීම නෙමෙයි. ඒ නිසා තමයි මම පෞද්ගලිකවත් අර නුගේගොඩ රැස්වීමට නොයා යුතුයි කියන තදබල මතයක හිටියේ ඔබතුමන්ලාගේ මාධ්‍ය හමුවලත් මම කිව්වා. ඒ නිසා දැන් ඒ සුබ පෙරනිමිති පෙනෙන්නට පටන් ගන්නවා. මොකද සමගි ජන බලවේගය කියන්නේ චෝදනා නැති අදූෂිතයන් ඉන්න කණ්ඩායමක්. ඒ නිසා දකුණු කඳවුරේ ඉන්න දූෂණ චෝදනාවට ලක් නොවෙච්ච සියලුම බලවේග ඒකරාශී කරගෙන ජෙන්සී පරම්පරාව බලාපොරොත්තු වෙන දියුණු ලෝකයක් නිර්මාණය කරන්න, දියුණු රටක් නිර්මාණය කරන්න, ඔවුන්ට අනෙක් රටවල් වල තියෙන මේ ජීවන මට්ටම කරා ළඟා විය හැකි ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන්න ඒ දක්ෂිණ කඳවුරේ එකතු වීම ඉතාම අත්‍යවශ්‍යයි. ඒ හරහා